පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය පොල්බී දිසානායක මහතා ජපාන රජය විසින් පිරිනමන The Order of the Rising Sun සම්මානයෙන් පිදුම් ලැබුවා. එම ගෞරව නාමය සහිත සම්මානය පිරිනැමීමේ උත්සවය ඊයේ මහනුවරදී පැවැත්වුණා. උත්සවය පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිචුකෝෂි හිඩේකි මහතාගේ ප්‍රධානත්වයෙන්. ජපාන ශ්‍රී ලංකා ආර්ථික සහ සංස්කෘතික සහයෝගිතාවට කළ සේවය අගයමින් ජපාන් රජය විසින් The Order of the Rising Sun සම්මානය සඳහා මහාචාර්ය උපුල්බී දිසානායක නම් කෙරුණා. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 21 වැනි උපකුලපතිවරයයි. එම දුරය දැරූ කාල සීමාව තුළ මහාචාර්ය උපුල්බී දිසානායක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ක්ෂේත්‍ර රැසක් ඔස්සේ ඉදිරියට ගෙන යාමට නායකත්වයේ ගෙන ක්‍රියා කළා. The Order of the Rising Sun. The Order of the Rising Sun සම්මානය අපි ලබා දෙන්නේ යම්කිසි රටක් ජපානයේ සමග සම්බන්ධතා ශක්තිමත් කිරීමට ඉතා ඉහළ කැපකිරීමක් සිදු කරන පුද්ගලයින්ට. මහාචාර්ය දිසානායක කැපවීම ඉතා ඉහළයි. ඔහුගේ මහන්සිය සහ උත්සාහය තුළින් දෙරට අතර අධ්‍යාපනික කටයුතු ශක්තිමත් කිරීමට වගේම දෙරට අතර සබඳතා පුළුල් කිරීමට සිදු වූ මෙහෙය වෙනුවෙන් මේ සම්මානය ඔහුට ලබා දෙනවා. And foster deeper understanding between our nations. As the recipient of this prestigious award, ජපාන රජයට ජපාන අග්‍රාමාත්‍යවරයාට මම ස්තුතිවන්ත වෙනවා. මේ සම්මානයට නිර්දේශ කිරීම සඳහා මාගේ කැපකිරීම හඳුනා ගැනීම වෙනුවෙන් මේ සම්මානය මට මගේ විශ්වවිද්‍යාලයට සහ මේ රටට විශාල ගෞරවයක් ලෙස සලකනවා. and by and large to the country.